සාදරයෙන් පිළිගන්නවා ඔබ සියලු දෙනා මගේ YouTube channel එකට. අපි යමු අපේ වීඩියෝ එකට. 2025 IPL තරඟවාරයේ 48 වන තරගය ලෙස කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර තරගය පැවැත්වුණා. ඉතින් අපේ ලංකාවේ දුස්මන්ත චමීර දිල්ලි කැපිටල්ස් කණ්ඩායම නියෝජනය කරනවා. ඉතින් ප්‍රථමයෙන් පන්දුවට පහර දෙන්නේ කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. ඔවුන්ට හැකියාව ලැබුණේ ලකුණු 204ක් රැස් කර ගැනීමට කඩලු 9ක් දැවි. ඉතින් පන්දු යැවීම තුලින් නම් ඊතරම් සාර්ථක වෙන හැකියාවක් ලැබෙන්නේ නැහැ දුස්මන්ත තමීරට. ඔහුගේ විශේෂයෙන් ඔහුගේ පළවෙනි පන්දු වාරයේ ලකුණු 25ක් ලබා ගන්නවා. දෙවෙනි පන්දු වාරයට එක් කඩලුවක ලකුණු 7ක්, තුන්වෙනි පන්දු වාරයට ලකුණු 14ක්. ඉතින් ඔහු යවූ පන්දු වාර තුනට ලකුණු 46ක් රැස් කර ගැනීමට කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වෙනවා. ඉතින් ඒවා කෙසේ වෙතත් දුස්මන් තමීර ඉතින් විශිෂ්ට ගණයේ උඩ පන්දු රැගෙන ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් අපි දැක්කා මීට දවස් කිහිපයකට පෙර අපේ කමිදු මෙන්ඩිස් සුපිරි උඩ පන්දු රැග ගන්නවා. ඒක සිදු වෙලා දවස් කිහිපයකට පස්සේ ඔන්න දුස්මන් තමීරත් විශිෂ්ට ගණයේ උඩ පන්දුවක් රැක ගැනීමට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් අපි දැක්කා කමෙන්ටරි එකත් පවා පුදුම සහගත වෙලා කියනවා ශ්‍රී ලංකාවේ ප්ලේයර්ස්ලාට මේ දවස්වල මොකක් වෙලා ඉන්නවද අපි හිතා ගන්න බෑ. ඉතින් 2025 IPL තරඟවාරයේ හොඳම උඩ පන්දුව විය හැකි දුස්මන් තමීර ලබාගත් උඩ පන්දුව කියලා. ඉතින් අපි දන්නවා අපේ ප්ලේයර්ස්ලාගේ ෆීල්ඩින් පැත්ත ඉස්සර ඉඳන්ම කොතරම් දියුණුවද කියන්නේ. ඉතින් අපේ ගොල්ලෝ මෙහෙම දක්ෂතා දක්වනකොට අපිට ශ්‍රී ලාංකිකයෝ හැටියට අපිට ආඩම්බරයි. ඉතින් මෙම තරගයේ ජයග්‍රහණය කරන්නේ කොහොමයි කොල්කතා නයිට් රයිඩර්ස් කණ්ඩායම. දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට හැකියාව ලැබුණේ ලකුණු 190ක් රැස් කරගන්න කඩලු 9ක් දැවි. ඉතින් අපි බලමු මේ වගේ තව තරඟ කිහිපයක් මිතුරු වෙලා දිනවා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් මේ වගේ නවතම තොරතුරු දැන ගැනීමට ඔබ සියලු දෙනා මගේ YouTube channel එක subscribe කර bell icon එක all කරලා තියාගන්න. මතක් කරලා වීඩියෝ එකට like එක දාන්න අමතක කරන්න එපා.